මිනසන් කොනිචිවා. ඉතින් අද අපි බලමු වානිපාතය ගැන. ජපන් භාෂාවේ හා අක්ෂරය තමයි වානිපාතය ලෙස භාවිතා කරන්නේ. මේ වානිපාතය භාවිතා කරන්නේ යම්කිසි දෙයක් යම්කිසි කෙනෙක් හඳුන්වා දෙනකොට. ඒ වගේම වානිපාතය කර්තෘට පිටුපසින් භාවිතා කරයි. ඉතින් අපි බලමු උදාහරණයක්. උදාහරණෙට කියන්නේ රේ කියලා. ඉතින් වතෂි වා සෙන්සෙයි දෙස්. ඉතින් ඒකේ තේරුම තමයි මම ගුරුතුමියක් වේ කියන එක. එතකොට ඔයාලට තේරෙනව නේද මේ මම ගැන හඳුන්වා දීමක් තමයි කරන්නේ. එතකොට මට පිටිපස්සෙන් තමයි වානිපාතය යොදන්නේ. ඒ කියන්නේ කර්තෘට පිටිපස්සෙන් තමයි වානිපාතය යොදන්නේ. ඉතින් මේක තමයි ජපන් භාෂාවේ අපි ඉගෙන ගන්න පළවෙනිම පාටිකල් එක. ඉතින් අපි තවත් උදාහරණ කිහිපයක් බලමු. එතකොට ඔයාලට සරලවම තේරුම් ගන්න පුළුවන්. මේ නිපාතය ගොඩක් අමාරු නෑ. ඔයාලට පේනවා වගේම හරිම සරලයි. ඔයාලා මේක නිතර ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලගේ මනසට අනිවාර්යයෙන්ම ඉක්මනින් යනවා. ඉතින් අපි බලමු මේ උදාහරණයේ තේරුම මොකක්ද කියලා. හනවා කිරෙයි දෙස්. ඒ කියන්නේ මල ලස්සනයි කියන එක. එතකොට ඔයාලට හොඳටම පැහැදිලි නේද දැන් මේ කතා කරන්නේ මල ගැන. එතකොට හන වලට පිටිපස්සෙන් තමයි වානිපාතේ අපි භාවිතා කරන්නේ. එතකොට අපි මල ගැන තමයි මෙතනදි මේ කතා කරන්නේ. ඒක නිසා තමයි අපි හන වලට පිටිපස්සෙන් වානිපාතය භාවිතා කරන්නේ. ඉතින් ඔයාලා හැම වෙලේම මේක රෙන්ෂූ කරන්න. ඒ කියන්නේ හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට අවබෝධ කරගන්න ගොඩක් ලේසි. මේ නිපාතය ගොඩාක්ම ලේසි නිපාතයක්. ඉතින් අපි බලමු ඊගාව දවසේ මොකක්ද අපි ඉගෙන ගන්නේ කියලා. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හොඳින් මේක රෙන්ෂූ කරන්න. එහෙනම් සුබ දවසක්. මතනේ.